කට්ටහාරී ජාතකය. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේදී වාසභ කත්තියා අරබයා මේ ජාතකය වදාළසේක. කොසොල් රජු තමන් භාග්‍යවතුන් වහන්සේගේ ඥාතියෙකු වුවහොත් භික්ෂූන් වහන්සේලාගේ විශ්වාසය දිනාගත හැකියයි සිතා කිඹුල්වත ශාක්‍ය රජපෞලෙන් විවාහයක් කරගන්නට සිටීය. ඒ අනුව මහානාම රජුට දාව දාසී කෙල්ලකගින් උපන් වාසභ කත්තියා සමග විවාහ වූයේය. කලකට පසු වාසභ කත්තියාට කොසොල් රජු නිසා දරුවකු ලැබින. ඔහුට විඩූඩබයයි නම් තැබීය. විඩූඩබ ළමාවිය ඉක්මවා තම මව්පස නෑයින් වන ශාක්‍යයන් දැක බලා ගැනීමට දිනක් පිරිවර සමගින් කිඹුල්වතට ගියේය. එහිදී ඔහුට යම් යම් මදිපුංචිකම් සිදුවිය. කිඹුල්වත් ගමනේදී ඇති වූ කිසියම් සිද්ධියකින් විඩූඩබ උභයකුල පරිශුද්ධ ශාක්‍යයෙකු නුව පියපක්ෂයෙන් පමණක් ශාක්‍යයෙකු වන බව හෙළිදරව් චී කොසොල් රජුද මෙය දැනගත්තේය. එසේ දැනගත් රජු වාසභ කත්තියාගේ තත්වය පිරිහෙලා විඩූඩබ කුමාරයාටත් වාසභ කත්තියාටත් ඔවුන්ගේ පරිවාර තරමටත් පඩි වියදම් තැබූහ. එසේ කල කොසොල් රජු දෙව්රමට ගස් මේ සියලු තොරතුරු බුදුරදුන්ට කීය. බුදුරදුන් වදාළේ වාසභ කත්තියත් විඩූඩබත් දෙදෙනාම මව්පස කෙසේ වෙතත් පියපක්ෂයෙන් රාජවංශිකයන් වන නිසා විඩූඩබගේ අඩුවක් නැති බවයි. විඩූඩබගේ පියා ඔබ බවත් ඔබගේ අගබිසව වාසභ කත්තියා වන බවත් පිළිගත යුතු බවයි. මේ තත්වය වඩාත් පැහැදිලි කිරීම සඳහා මොහතක ඇසුරෙන් උපන් දරුවෙකුටත් පෙර කල නුවණැති රජවරු රාජ්‍ය දුන්නේ යයි වදාරා මේ කට්ටහාරී ජාතකය වදාළසේක. ජාතක කතාව ඇසූ කොසොල් රජු වාසභ කත්තියා හා විඩූඩබ දෙදෙනා පළමු සිටි තන්ත්වයන්ටම පත් කළහා. පෙර බරණෑස බමදත් නම් රජෙක් උයන් කෙළියට ගොස් සිටියදී වනයේහි දර කඩමින් ගී ගායන ස්ත්‍රියකගේ හඬින් වශී වී ඇය හා සංවාසයෙහි යෙදුනේය. එයින් ගැබ්ගත් ස්ත්‍රිය රජුට ඒ බව දැන්වීය. රජ තමාගේ මුදුවදී දියණියක් වී නම් මුදුව විකුණා පෝෂණය කරන ලෙසත් පුතෙක් වී නම් මුදුව සමගින් ගෙනෙන ලෙසත් කීය. දසමස් ඇවෑමෙන් කුස සිටි බෝසත් කුමරා උපන්නේය. දුව පැන ඇවිද සෙල්ලම් කරන අවදියෙහි එම වියේ දරුවෝ පියා නැත්තහු විසින් අපට තලන ලදයි අපහාස කරති. බෝසත්හු මෑණියන් වෙත ගොස් සිය පියාණන් ගැන අසති. එවිට මෑණියෝ බරණෑස රජ පියාණන් බව දන්වා සියලු තොරතුරු කීහ. මෑණියෝ දරුවාගේ අදහස දැන රජ වෙත ගොස් මේ ඔබගේ පුත්‍රයා යයි කී කල රජ ලජ්ජාවෙන් මාගේ නොවේ යයි ප්‍රතික්ෂේප කළේය. එවිට මුදුව පෙන්වූයෙන් එයද මාගේ නොවේ යයි කීය. සත්‍ය ක්‍රියාව හැර පිහිටක් නැතයි සිතූ මෑණියෝ මේ දරුවා ඔබගේ නම් අහසෙහි රැඳේවා නොයසේතම් බිම වැටි මැරේවායි දෙකකුලෙන්ගෙන අහසට දැමූහ. බෝසතාණෝ අහස්හි හිඳ මහරජතුමනි මම ඔබගේම පුත් වෙමි. මා පෝෂණය කරනු මැනව. මනුෂ්‍යයෝ තිරිසන් සතුනුත් හදා වඩා ගනිත් නම් ඔබ සිය පුත් වූ මා පෝෂණය නොකරන්නෙහිදයි අනුකම්පාවෙන් හා නින්දාවෙන් ධර්ම දේශනා කළහ. රජ්ජුරුවන් මම පෝෂණය කරමි. මම පෝෂණය කරමි. අහසට දෑත් දික් කළහ. සෙස්සෝද දෑත් දික් කළහ. බෝසතාණෝ කිසිවකු අතටත් නොගොස් රජ්ජුරුවන් අතටම බැස්සෝය. කුමරුට යුවරජකම දුන් හෙතම මෑණියන් අගමෙහිසි තනතුරෙහි තැබීය. බෝසතාණෝ පිය රජුගේ අභාවයෙන් කාෂ්ඨවාහන නමින් දහමින් රජකොට කර්මානුරූපව මිය පරලව ගිය. එකල මෑණියෝ මෙකල මහාමායා දේවිය. පියාණෝ සුද්ධවුන් මහරජාණෝය. කාෂ්ඨවාහන රජු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මයි යයි වදාළසේක.